හරි පුතේ. පන්ති අරන් ගමු. නෙතුදුව මම කියන දේ පැහැදිලි ඇහෙනවද? ඔව් සර්. හරි. අපි පටන් ගමු පාඩම. අනිත් දරුවෝ දැන් ජොයින් වෙවි. බොහෝ විට අද නිමවුණු දවසකින්දා දරුවෝ හිතන් ඇති පන්ති අද පැවැත්වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඇති. සමහර විට නිමවුණු දවසක් වුණොත් පන්ති පැවැත්වෙන්නේ නැත්නම් සර් පන්ති පැවැත්වෙන්නේ නැහැ කියලා. වැඩක් නෑ. හරි. හරි. පන්ති පැවැත්වෙන්නේ නැත්නම් පන්ති පැවැත්වෙන්නේ නැහැ කියලා අනිවාර්යයෙන්ම කලින් දැනුම් දෙනවා. නැත්නම් පුතාලා අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න පුළුවන්. එතකොට ඉන්න බලන්න. හරි. විනාඩියක් වගේ අද මට හිතෙන් ජොයින් වෙයි තව කට්ටිය කවන්නේ නැහැ. අපි පාඩම කරමු. පොත රෙකෝඩින් එක මම දාලා තියෙන්නේ. හරි. පුතේ අපි ටෙස්ට් පේපර් 15 අද කරන්න තියෙන්නේ. ලඝු ගණක. අද පුතේ ටෙස්ට් පේපර් 15 මොකද්ද පුතේ පාඩම? ලඝු ගණක. ටෙස්ට් පේපර් 15. 15. පුතේ පුතාලා ටෙස්ට් එකක් තියෙනවා. පන්ති ටෙස්ට් එක තියෙනවා. පන්ති ටෙස්ට් එක තියෙන්නේ පුතේ හරියටම දෙවනිදා. දෙවනිදා සැප්තැම්බර් 2 රාත්‍රී 7ට. 4 පුතේ ටෙස්ට් එක තියෙනවා. සැප්තැම්බර් 2 රාත්‍රී 7ට ටෙස්ට් එක තියෙනවා. ඒක මතක් කිරීමක් කරන්න පුතේ. මෙතෙක් ගන්නපු සියලුම පාඩම් වලින් පුතේ ඒ කියන්නේ 10 වසර දෙවන වාරය වෙනකම්ම වාරය අවසාන වෙනකම්ම සානය දක්වා දෙවෙනි වාරයේ අවසානයේ දක්වාම පුතේ සම්පූර්ණ ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් එක පුතේ මම මේ පැහැදිලි කිරීමක් කරන්න දරුවෝ ජොයින්නකම් ඒ ටෙස්ට් එක පුතේ හැම දරුවෙක්ම ලියීම අනිවාර්යයි. පුතේ මේ සැප්තැම්බර් 2 රාත්‍රී 7ට ලියන්න අපහසු නම් පුතාට ටෙස්ට් එක ලියන්න අපහසු නම් ඊට කලින් දවසක් ඕනම දවසක් පුතේ දැනස්ස පේපර් එක හදලා තියෙන්නේ ඊට කලින් ඕනෑම දවසක පුතේ පුතාලට වේලාවක් වෙන් කරගෙන වේලාවක් දිනයක් වෙන් කරගෙන පුතේ ඕන වෙලාවක මේ පේපර් එක ලියන්න පුළුවන්. හැබැයි ඒ කාලය ඇතුළත සර්ට් අනිවාර්යෙන් පේපර් එකේ උත්තර ටික එවන්න ඕන. මෙහෙමයි ලියන්නේ. මම පැහැදිලි කිරීමක් කරන්නම්. මෙහෙමයි ලියන්නේ පුතේ. මොකද මගේ රෙකෝඩින් ගන්න දූර පුතාලා ඉන්නවා. එයාලා තමයි මේ මොකද සහභාගී වෙන්න ඒ ටයිම් එක අපහසුයෙන් තමයි මේ වෙලාව අපි දීලා තියෙන්නේ. හරි. මෙහෙම පුතේ තියෙන්නේ ටෙස්ට් එක පුතේ පේපර් එක දැන් හිතන්නකෝ රෑ 4ට පටන් ගන්නවා කියලා. 4ට පටන් ගන්නදි පුතේ පැය 2යි නම් පේපර් එක. පැය 2යි නම් පේපර් එක. පුතා 9 වෙද්දි පුතේ පේපර් එක ඉවරයි. 9 වෙද්දි පේපර් එක ඉවරයි. තව පුතේ පුතාට මිනිත්තු 15ක් දෙනවා. මිනිත්තු 15ක් දෙනවා. මොකටද? පුතේ මේ ලියපු උත්තර පත්‍රේ පැහැදිලි ෆොටෝස් ගහලා සර්ට ඒක WhatsApp එකට එවන්න සර්ගේ අංකෙට. ඒ වගේම පුතේ අනිවාර්යයෙන්ම පුතාගේ පිටුරු පත්‍රේ පිටු අංකයයි ප්‍රශ්න අංකයයි අනිවාර්යයෙන්ම දාලා තියෙන්න ඕන. නැත්නම් පේපර් එක බලන්නේ නැත. පිටු අංකයයි ප්‍රශ්න අංකයයි අනිවාර්යයෙන්ම දාලා තියෙන්න ඕන. ඒක තමයි සර් බලා ගන්න පුළුවන්. ෆොටෝස් එවද්දි අපහැදිලි නොතින් මේක තමයි පිටු 1 2 3 කියලා මම ඒක පිළිපෙළ ගස්සගෙන මම පේපරේ පිළිවෙලට බලලා දෙනවා. වෙන කවුරුවත් නෙවෙයි බලන්නේ. මමමයි පේපරේ බලන්නේ. මමමයි ලකුණු දෙන්නේ. මමමයි පුතාලව සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා පුතාලගේ අඩුපාඩු ටික හදන්න ඊළඟ අවුරුද්දේ අඩුපාඩු ටික හදා ගන්න මම දැම්ම ප්ලෑන් එක කරන්න. මෙහෙමයි පුතේ මගේ ප්ලෑන් එක. සැප්තැම්බර් 2 රාත්‍රී 4 පේපර් එක තියෙනවා. 10 හවස දෙවෙනි වාරයේ අවසාන දක්වා සියලු දේවල් වලින් පේපර් එක අහනවා. දිනේ වේලාව පුතේ ඕන වෙලාවක මීට කලින් වෙන් කර ගන්න පුළුවන්. පුතාලා කැමති වෙලාවක ලියන්න පුළුවන්. රාත්‍රී 4ට පේපර් එක පටන් ගන්නවා. පැය 2යි තියෙන පුතේ. 9 වෙනි පේපර් එක ඉවරයි. එතකොට පැය 2 පේපර් එකක් නම් 9 වෙනි ඉවරයි. එතකොට පැය 3ක් නම් 10 වෙනි ඉවරයි.
එතකොට මිනිත්තු 15ක් ඊට අමතරව දෙනවා පුතේ. පුතාලට ෆොටෝස් ගහලා ප්‍රශ්න අංකයයි පිටු අංකයයි සඳහන් කරලා පැහැදිලි ෆොටෝස් එවන්න. කොහොම තමයි සර්ගේ ටෙස්ට් තියෙන්නේ. පුතාලා 10 වසරේට අලුත් හින්දා තමයි 10 වසරේ ටෙස්ට් ලාස්ට් වල අලුත් හින්දා තමයි මම ඕක සඳහන් කරේ. 9 වසර දුර පුතාලයි 11 වසර දුර පුතාලයි ඔය සිද්ධිය සම්පූර්ණයෙන්ම දන්නවා. මොකද එයාලා මගේ ටෙස්ට් දැන් කියලා ගොඩක් ක්ලියර් තියෙන්නේ. ඒතර කරන පිළිවෙල වැඩ පිළිවෙල දන්නවා. හරි. ඔය ටෙස්ට් එක මම පැහැදිලි කරේ පුතේ. හරි. පුතේ ලඝු ගණක ටෙස්ට් පේපර් 15 එක ගන්න. හරි. ලඝු ගණකවල පුතේ ලඝු ගණකවල අපි ඉගෙන ගන්න පුළුවන් දේවල් අනිවාර්ය කිහිපයක් තියෙනවා. මොනවද පුතේ ලඝු ගණකවල? පුතේ දර්ශකාකාරය පුතා දන්නවනේ. A වල x සමානයි b. ඔන්න පුතේ දර්ශකාකාරය. මොකද්ද මේ? A පාදයේ x බලය කියන එක සමානලා තිනවා b වල. මොකද්ද මේ කියන්නේ? දෙකේ වර්ගය සමානයි 4යි. තුනේ වර්ගය සමානයි 9යි. මේ තුනේ පාදයට ඒකේ දර්ශකය ඒක සමානලා තිනවා 9 කියන අගයට 9 කියන අගයට අන්න පුතේ A වල x සමානයි b. A වල x සමානයි b. ඔන්න ඔතන පුතේ අපි දර්ශකාකාරය. ඌක පුතේ අපිට හරව ගන්න පුළුවන්, කන්වර්ට් කරන්න පුළුවන්, හරව ගන්න පුළුවන්. මොකද පුතේ? ආන්න පුතේ මේක හරව ගන්න පුළුවන් ලඝු ආකාරයට. මොකද පුතේ? ලඝු ආකාරයට. ලඝු ආකාරයට කොහොමද පුතේ? ලඝු මොකද පුතේ? මෙන්න මේ පාදෙම තමයි. ඒ පාදයට මේකේ දර්ශකයේ පාදයමයි ලඝු වල පාදේ. හැබැයි පුතේ පොඩි වෙනසක් කරනවා. මේ පාදය ගත්තා පස්සේ පුතේ ලඝු ළඟට පුතේ අපි අගය ගන්නවා. මේක b සමාන කරන පුතේ මේකේ දර්ශකයට x. ලඝු a පාදයට b අගය සමානයි x එනවා. ඔන්න ඕක පුතේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. මේක තමයි ලඝු වල මූලිකම හරය. දර්ශකයි ලඝුයි අතර සම්බන්ධය. දර්ශකයි ලඝුයි අතර සම්බන්ධය. A වල x සමානයි b නම් ලඝු a පාදයට b සමානයි x. ලඝු a පාදයට b සමානයි x. ඔහොම තමයි පුතේ සම්බන්ධය යන්නේ. හරි. ඒ කියන්නේ සර් එතන මේවා එහෙනම් පුතේ අපි කියනවා මේකේ මේක පරිවර්තනය කරොත් මොකද? මේ පාදයමයි ලඝු දෙකේ පාදයට අගය 4 සමානයි දර්ශකය 2යි. මේක ලඝු පාදයමයි තුනේ පාදයට මොකද පුතේ අගය 9 සමානයි දර්ශකයේ 2යි. 2යි. අන්න පුතේ ලඝු දෙකේ පාදය 4 සමානයි 2යි ලඝු තුනේ පාදය 9 සමානයි 2යි. අර විදිහට අපි හරව ගත්තා. ඔය ටික පුතේ අනිවාර්යෙන් පුතා දැනගන්න ඕන. ඊට පස්සේ මොකද කියන්නේ? ඕනෑම පාදයක බිඳුවෙනි දර්ශකය මොකද පුතේ? ඕනෑම පාදයක බිඳුවෙනි දර්ශකය 1යි. ඒ කියන්නේ පුතේ දෙකේ බිඳුවත් 1යි. 10 බිඳුවත් 1යි. 10000 බිඳුවත් 1යි. ඕනෑම පාදයක බිඳුවෙනි දර්ශකය පුතේ 1යි. ඔන්න පුතේ ලඝු නීති 2 ප්‍රධාන නීති 2. තව තියෙනවද? ඔව් තව තියෙනවා. සර් තව ගන්නන්න තියෙද? ඔව් තව ගන්නන්න තියෙනවා. ඔන්න පුතේ බලා ගන්න. මම මේ කෙටියෙන් කියලා දෙන්නේ. මේ තියරි පන්තියේ පුතාලා දැනගත යුතු දේවල් ටික තමයි මේ සාරාංශයක් විදිහට කරන්නේ. මොකද මම පේපර් ක්ලාස් එකේ ඒ විදිහට තමයි මෙච්චර කල් පුතාලා කියලා දෙන්නේ. කෙලින් ප්‍රශ්න අරගෙන මේ ප්‍රශ්නෙට උත්තරේ මේක කියලා කවමදාකවත් කියලා දීලා නැත. ඔන්න පුතේ පළවෙනි නීතිය ලඝු a වල x සමානයි b නම් අපි දන්නවා a වල b සමානයි x වෙනවා. ඔකේ පළවෙනි නීතිය දර්ශකාකාරය ලඝු ආකාරය. ඊට පස්සේ ඕනෑම පාදයක බිඳුවේ දර්ශකය 1යි. තුන්වෙනි නීතිය මොකද පුතේ තුන්වෙනි නීතිය? ලඝු ගුණ කිරීමක් නම් ලඝු a ගුණ කිරීම b. ඒක පුතේ අපිට හදා ගන්න පුළුවන් ලඝු a ධන ලඝු b. ලඝු ගුණ කිරීමක් ලඝු එකතුවක් වෙනවා.
ලඝු ගුණ කිරීමක් ලඝු එකතුවක් වෙනවා. තව මොකද පුතේ? ලඝු බෙදීමක්. A බෙදීම B. අන්න පුතේ බෙදීමක් අඩු කිරීමක් වෙනවා. ලඝු A ඍණ ලඝු B. ගුණ කිරීමක් එකතු කිරීමක් බෙදීමක් අඩු කිරීමක්. මේ නීති දෙකත් හොඳටම අපි දැනගන්න ඕන. වරම පුතේ ලඝු A ගුණ කිරීම B කියන්නේ ලඝු A ධන ලඝු B. ලඝු A බෙදීම B කියන්නේ පුතේ ලඝු A අඩු කිරීම ලඝු B. හරි නීති හතරක් දැන් ඉගෙන ගත්තා. අන්තිම නීතිය ලඝු වල අන්තිම නීතිය මොකද්ද සර්? අන්තිම නීතිය බලවල බල මොකද්ද? බලවල බල නීතිය බලවල බල නීතිය. ඒ මොකද්ද සර්? ඒ කියන්නේ ලඝු 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 ඒ පාදයට x ගේ වර්ගය කියලා ලිව්වොත් පුතේ අපිට මේ දෙක කියන එක ඉස්සරහට ගෙනලා ලියන්න පුළුවන්. මොකද්ද? 2යි ලඝු a වල x කියලා. බලයක් තියෙනවා නම් පුතේ අපිට ඒක ඉස්සරහට ගේන්න පුළුවන්. බලයක් තියෙන අපිට ඒක ඉස්සරහට ගේන්න පුළුවන්. බලයක් තියෙනම් ඉස්සරහට ගේන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් මේ ලඝු ඒ පාදයට x ගේ n වෙනි බලය නම් පුතේ අපි ලියන්න පුළුවන් n වාරයක් ලඝු a වල x. n වාරයක් ලඝු a වල x. හරි. ඔන්න පුතේ තියරි ටික සිද්ධාන්ත ටික. ওই ටික තේරුණාද? දිනසුදුව නේද තේරුණාද? හරි. හරි පුතේ. දැන් අපි යමු ඊළඟ කොටසට. දිනසු අත ඇයිසේ වගේ ප්‍රශ්නයක්ද පුතේ? නැත්නම් තේරුණාද? මට තේරුණා නැහැ. තේරුණා සර්. හරි තේරුණා. හරි. ඊට පස්සේ පුතේ දැන් අපි යමු ගණන් වලට. මොනවද මේ ගණන් තියෙන්නේ කියලා අධ්‍යයනය කරන්න. ගණන් තියෙන මොනවද කියලා අපි අධ්‍යයනය කරන්න. හරි. පුතේ පළවෙනි ගාන ටියුට් එක ගන්න ටියුට් එකේ පළවෙනි ගාන. පළවෙනි ගාන කියනවා පුතේ ලස්සන ගානක්. ලස්සන ගානක්. හොඳයි? ඔන්න බලන්න. මොකද්ද පුතේ තියෙන්නේ? ලඝු 10 පාදයට. ඔන්න පළවෙනි ගාන. මම මේ නීති ටික පුතේ එහෙම තියෙන්න දියා ඔය කොහොමද එන්නේ කියලා පුතාට කියලා දෙන්න ඕන හින්දා. අන්න නීති ටික එහෙම තියෙන්න දියා මේ පැත්තේ සර් ගණන් ටික හදනවා. හරි. ඔන්න පුතේ බලා ගන්න. ලඝු 10 පාදයට 5 සමානයි පුතේ 0.69999 0.69999 පුතේ 10 සමානයි 5 ගුණ කිරීම 2යි කියලා දීලා තියෙනවා. බව යොදාගනිමින් ලඝු ගණක භාවිතා ලඝු ගණක වගු භාවිතා නොකොට භාවිතා කරන්න බෑ. මේකේ යගේස යන ලඝු 10 පාදයට 2 යගේස යන්න ලඝු 10 පාදයට 2 යගේස යන්න ලඝු 10 පාදයට 2 කියන එකේ යගේ අහනවා. මොකද්ද පුතේ මේ කියලා තියෙන්නේ? මෙන්න මේ මගේ අත් දීලා තියෙනවා. මෙහෙම ගුණ කිරීමක් සමීකරණයක් දීලා අපි දැන් 10 පස්සට 2 10 කියලා කොහොමද දන්නව? එහෙම දීලා පුතේ අපෙන් අහන ලඝු 10 පාදයට 2 කීයද කියලා. මොකද්ද මේ කරන්නේ? පුතේ ඔය වගේ දේවල් වලදී බලන්න පුතේ මේ සමීකරණේ නැති දේ මොකද්ද මේකේ? මෙන්න මේ කෑල්ල නේද නැත්තේ? ඒ කෑල්ල නේද නැත්තේ? අපි මොකද කරන්නේ? මේ පැත්තත් එකෙන් ගුණ කරනවා. මේ පැත්තත් එකෙන් ගුණ. සමීකරණයක පුතේ එක පැත්තකට කරන දේ අනිත් පැත්තට කරොත් වරදක් වෙන්නේ නැත. එකතු කරනවා නම් එකතු කරන්න ඕන දෙපැත්තටම. බෙදනවා නම් දෙපැත්තම බෙදන්න ඕන. ගුණ කරනවා නම් දෙපැත්තම ගුණ කරන්න ඕන. අඩු කරනවා නම් දෙපැත්තෙන්ම අඩු කරන්න ඕන. එක පැත්තකට කරොත් තමයි ඔක ප්‍රශ්නයක් වෙන්නේ. අපි දෙපැත්තට කරොත් කිසිම ප්‍රශ්නයක් නැත. අන්න පුතේ අපි ලඝු 10 පාදයට 10 සමානයි. ඒ පැත්තට කරන්න බෑ. ලඝු 10 පාදයට 5 ගුණ කිරීම 2. 10 පාදයට 10 පාදයට දෙපැත්තම 10 පාදයට 10 පාද හදාගත්තා. දැන් මොකද කරන්නේ? පුතේ දැන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා.
මොකද්ද? මොකද්ද? පුතේ මේ පැත්ත පුතාට තේරෙන්නේ ලඝු ගුණ කිරීමක් කියලා. අන්න බලන්න ලඝු ගුණ කිරීමක් කියන එක ලඝු එකතුවක් ලෙස ලියන්න පුළුවන්. අන්න මොකද? ලඝු 10 පාදයට පහදන ලඝු 10 පාදයට 2. ගුණ කිරීමක් අපි එකතු කිරීමක් විදිහට ලියනවා. ඒකත් ගොඩ. ඊට පස්සේ මොකද කරන්නේ පුතේ? මේ තියෙන්නේ ඒකනේ. 0.6යි 9යි බිඳුව එකතු කිරීම. මෙන්න අහන දේ ඇවිල්ලා. ලඝු 10 පාදයට 2 අහන දේ. මේ මොකද්ද මේ? ලඝු 10 පාදයට 10. ඒ මොකද්ද ඒ? පුතා දන්නව නේද? 10 වර්ගය සමානයි 100යි. ඒ කියන්නේ පුතේ ලඝු 10 පාදේ මේ පාදේමනේ පාදයට අගය සමානයි 2යි. 10 10 අරක අපි ගන්නවා 10 10 ගත්තොත් පුතේ අගය 10ක් වෙන්න ඉලක්කම 10ක් වෙන්න නම් පුතේ ඉස්සරහට කීයක් එන්න ඕනද? මේකේ පුතේ අගය 100ක් ආවම ඉස්සරහට 2යි. හේතුව 10 වර්ගය තමයි 2 100. 10 වර්ගය සමානයි 100. මෙහෙනම් පුතේ 10 කීවෙනි බලයද මේක එන්නේ? 10 කීවෙනි බලයද මේක එන්නේ? 10 පළවෙනි බලය. 10 පළවෙනි බලය 10 1 10 1 තමයි 10 1 තමයි එතන අගය 10ක් වෙන්නේ. ඒ කියන්නේ පුතේ මේකනේ 10 1 10යි. ඒ කියන්නේ ලඝු 10 පාදයට 10 තමයි 1 උනේ. අන්න පුතේ මේ අගය 1යි මේ අගය 1යි. මෙන්න මේක සුළු කරන්න තනි කරන්න ඕන. මේක මේ පැත්තට කියනවා. අපි ඒක ලියමු මේ පැත්තෙන්. ලඝු 10 පාදයට 2 සමානයි 1 ඍණ 0.6යි 9යි 9යි බිඳුව. කිරි පුතේ 0යි 1යි 9 බිඳුවයි 9 3යි. 0.3යි බිඳුවයි 1යි බිඳුව. 3යි බිඳුවයි 1යි බිඳුව. පළවෙනි ගානට උත්තරේ. පුතේ කරේ දෙපැත්තම ලඝු අරගෙන අපි ගුණ කිරීම කියන එක මේකෙන් අපි ගත්තා. ගුණ කිරීමක් කියන්නේ ලඝු එකතු කිරීමක් කියලා අපි දන්න හින්දා ටට්ටක් ගාලා ගාන හදාගෙන ගියා. හරි. ඕක තමයි ලේසිම විදිහ. අපි යමු ඊළඟ ගානට දෙවෙනි ගානට. තේරුණ නැත්නම් පුතේ අහන්න. දිනසුදුව නේතුදුව තේරුණ නැත්නම් අනිවාර්යයෙන්ම අහන්න මම විසඳ ගාන ටික හදාගෙන යනවා. නේතුදුව කාලෙකින් නේද ආවේ. අයි පුතේ ඇබ්සෙන්ට් එක දවස් දෙකක් විතර මට මතකයි ඇබ්සෙන්ට් වුණා. දෙකක් හරි තුනක් හරි. සනීප නෑ සර්. ඈ? සනීප නැතු ඉස්පිරිතාලේ හිටියා. එහෙමද? හරි කමක් නැහැ. දැන් සනීපද පුතේට? ඔව්. හරි. එහෙනම් පුතේ මෙතන ඉඳන් අල්ලන් යන්න මැටික් කරගෙන යන හරියට මැටික් කරගන්න. මොකද මේ ටෙස්ට් එක පුතේ අනිවාර්යයෙන්ම රෙඩි වෙන්න. හරි. ඊළඟ ගාන. ලඝු 4 පාදයට 64 දන ලඝු 3 පාද 81 යගේ සොයන්න. ලඝු 4 පාදයට 64. අන්න දෙවෙනි ගාන. ලඝු 4 පාදයට 64 දන ලඝු 3 පාදයට 81 අගය සොයන්න. ඒ මොකද්ද පුතේ ඒ කියන්නේ අගය සොයන්න. පුතා දැනගන්න ඕන මෙන්න මේ අගය එන්නේ 4 කීවෙනි බලෙන්ද? මේ අගය එන්නේ 3 කීවෙනි බලෙන්ද? ඒක හිතේ හොයන්න මෙහෙමයි. 64 බෙදා යනවා 4න් විතරයි. 4 බලයක්නේ. 4න් විතරක් බෙදා යනවා 4 බල කීයද කියලා. 64 4න් බෙදුවා පුතේ 16යි. 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 64 4න් බෙදුවම 16යි. 16 4න් බෙදනවා කීයද? 16 4න් බෙදුවම 4යි. අන්න පුතේ 4 කීයද? 1යි 2යි 3යි. අන්න පුතේ මේක එන්නේ පුතේ 3ක් වුණා. 81 3 කීවෙනි බලයක්ද? අපි බලමුද? 81 බෙදා යනවා 3න්. 27යි 3න් බෙදුවම 9යි 3න් බෙදුවම 3යි. අන්න පුතේ 3ම කීයද? 1යි 2යි 3යි 4යි. අන්න එහෙනම් පුතේ මෙතෙන්ට 4යි. 4යි. 3 කීවෙනි බලයද 81? 4 කීවෙනි බලයද 64? අන්න පුතේ එකතු කරනවා 4යි 3යි 7යි. 7යි.
මාර ලේසි ගාන. හැබැයි concept එක ඔළුවේ තියෙන්න ඕන. මෙන්න concept එක. මෙන්න සංකල්පය. A වල B කියන දර්ශකය සමානයි x නම් ලඝු A පාදයට x සමානයි B. අන්න ඒ සංකල්පය ඔළුවේ තියෙන පුතේ ගාන හදාගන්න පුළුවන්. හරි. ඊළඟ ගාන කියවන පුතේ ගාන ටක් ගාලා තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. මේ සමීකරණ ටික මැකුවේ නැත්නම් මොකද මම වෙන බෝඩ් එකකට පාවිච්චි කරන්නේ. මෙතන තව පොඩ්ඩක් මම එළිය කරනවා. එළිය අඩුයි පොඩ්ඩක්. එළිය වැඩි කරනවා තව ටිකක් මම. මේ බෝඩ් එකේ එළිය ඇති. සාමාන්‍යයෙන් තව මේ රූම් එකට තව එළිය මම වැඩි කරනවා. ඒකට තව පොඩ්ඩක් සුදු එළිය වෙනවා. බෝඩ් එකේ එළිය ඇති. බෝඩ් එක පුතාට හොඳටම එළිය පේනවා. හරි. බෝඩ් එක ලොකුෙන් තමයි මම මේ ඉක්වේෂන් ටික නැත්තම් මේක මකනවනේ. දැන් මේකට බෝඩ් එක ලොකුෙන් තමයි මේක chance එක අපි ගන්න පුළුවන්. හරි. තුන්වෙනි එක. තුන්වෙනි එක පුතේ. තුන්වෙනි එක. ලඝු A පාදයට 125 සමානයි 3 නම්. ලඝු A පාදයට 125 සමානයි 3 නම්. මෙම සමීකරණය දර්ශක ආකාරයෙන් ලියන්න. දර්ශක ආකාරයෙන් ලියන්න. එමගින් A යගේ සොයන්න. අන්න පුතේ ලඝු A පාදයට 125 සමානයි 3යි. 3යි. පුතා දන්නව නේද? ලඝු A පාදයට x සමානයි b නම් A වල b තමයි x උනේ. එහෙනම් ලඝු A පාදයට 125 නම් මොකද? A වල 3 තමයි 125 වෙන්නේ. 125 වෙන්නේ. 3 බලයක් විදියට එන්නේ. A වල කීවෙනි බලයක් පෙර විදිහටද? වෙන ආකාරයෙන් කිව්වොත් 125 හැදෙන්නේ කීය ගුණ කරලාද? ඒ මොකද්ද සර් ඒ කියන්නේ? එකම සංඛ්‍යාවෙන් ගුණ වෙන්න ඕනයි දර්ශක නීතිය අනුව. ඒ මොකද සර් ඒ කියන්නේ? මේ වගේ පුතේ. 8 පුතාට පුළුවන් නේද දෙවරක් 2. 8යි. මේක පුතේ 2 3 අන්න ඒ වල 3 තමයි 2 3. එකම සංඛ්‍යාව තමයි ගුණ කරලා මේක ආවේ. බලන්න පුතේ 3 3 3 3 3 4 9 9 4 27යි. පුතේ 3 3 තමයි 27. නෑ එකක් නෙමෙයි. එකම සංඛ්‍යාව ගුණ වෙනවා. 4 බලන්න. 4 වාරයක් 4 වාරයක් 4. 4 3 4 3 කියන පුතේ 64යි. ඒත් නෙමෙයි. ඒකත් නෙමෙයි. එහෙනම් තව බලමු අපි. 5 වාරයක් 5 වාරයක් 5. පහේ 3 අන්න පුතේ 125යි. 125 දෙන කීයද? පහේ 3ෙන්. පහේ 3ෙන්. එහෙනම් පුතේ මේක සමානයි 5 3 සමානයි ඒ වල 3යි. එහෙනම් පුතේ දර්ශක නීතිය අනුව දර්ශක සමාන පාදයේ සමාන වෙන්න ඕනේ. ඒ සමානේ 5යි. ඒ සමානේ 5යි. ඒ සමානේ 5යි. දර්ශක නීතිය අනුව දර්ශක මම කලින් කරලා තියෙන්නේ පුතාලට දර්ශක නීති. දැන් තමයි ලව් කරලා කියන්නේ. දර්ශක වල තමයි ලව් කරන්නේ. දර්ශක මතක නැත්නම් පුතේ මොකද කරන්නේ? දර්ශක ටියුට් එක ආපහු කරා නම් පුතාට දර්ශක මතක් වෙනවා. හරි ඊළඟ ගාන. ඊළඟ පුතේ ගාන. දෙකෙහි බලයක් ලෙස 32 දක්වන්න. ලඝු දෙකෙහි 32 යගයස යන්න. දෙකෙහි බලයක් ලෙස 32 දක්වන්න. දෙකෙහි බලයක් නම් 32 කරන්න පුතේ. පුතා 32 බෙදන්න ඕන දෙකෙන් විතරයි. හතරවෙනි ගාන 32 පුතේ දෙකෙන් බෙදනවා. කීයද? අතුර තියනවා. හරි එන්න. 32 පුතේ දෙකෙන් බෙදනවා. කීයද පුතේ? 16යි ඒත් මදි. ආපහු දෙකෙන් බෙදනවා. ඒක 8යි. ආපහු දෙකෙන් බෙදනවා. 4යි. ඒත් මදි දෙකෙන් බෙදනවා. 2යි. කීයද පුතේ? 32 කියන්නේ 2 2 2 2 2. 32 කියන්නේ 2 5. 2 5 සමානයි 32යි. අන්න 32 දෙකේ බලයක් ලෙස දක්වන්න. හරි. දැක්වුවා. එමගින් පුතේ ලඝු දෙකේ පාදයට 32 යගේ යන්න.
ලඝු දෙකේ පාදයට 32 යගේ අහන්නේ. මොකද්ද මේ සම්බන්ධය? පළවෙනි සම්බන්ධය පුතේ මොකද්ද? දර්ශකාකාරයෙන් තියෙන එකක් අපි හරව ගන්න ඕන ලඝු ආකාරයට. ලඝු ආකාරයේ තියෙන එකක් දර්ශකාකාරයට. මේ තියෙන්නේ. මේ තියෙන දර්ශකාකාරය. අපිට ලඝු ආකාරය නම් පුතේ ලඝු දෙකේ පාදයට 32 සමාන කීයද? 5යි 5යි 5යි. මොකද්ද පුතේ ඕනුනේ? මෙන්න මේ පළවෙනි සමීකරණය. පළවෙනි සමීකරණය. එච්චරයි. ලේසි. එතකොට තේරුණාද? නිෂ්ඨ තේරුණාද? තේරුණා සර්. හරි. ඊළඟ එක. ඊළඟ එක. මම හදාගෙන මම හිතන පුතාට තේරෙනවද කියලා. ඒකිනම හදාගෙන යනවා. හරි ඊළඟ ගාන. ලඝු හතරේ පාදයට x සමානයි 3 නම් x යකේ සියන්න. ලඝු හතරේ පාදයට x සමානයි 3යි. ලඝු හතරවෙනි ගාන පුතේ හතරවෙනි ගාන. ලඝු හතරේ පාදයට x සමානයි 3යි. හතරවෙනි ගාන. ලඝු හතරේ පාදයට x සමානයි 3යි. මොකද්ද මේ සම්බන්ධය? ලඝු ආකාරය දර්ශකාකාරයට මෙන්න ලඝු ආකාර දර්ශකාකාරය. A වල x සමානයි b නම් AB සමානයි x වෙනවා. 4 3 සමානයි x වෙනවා. 4 3 කියන්නේ 4 වරක් 4 සමානයි x වෙනවා. 4 4 16 16 වරක් 4 64යි. x සමානයි 64යි. x යගේ 64යි. 64යි. ලඝු හතරේ පාදයට x සමානයි 3 නම් x සමානයි 64යි. ලේසි ගණන් ලේසි. ඔය පුතේ විභාගේ අහන දේවල්. මේ තාක් ඉතිහාසයේ කිසිම ගානක් පුතේ මම උගන්වුවේ නැහැ. සිලබස් එකෙන් පිට ඒ වගේම විභාගෙට අහන්නේ නැති. මම ඔය පේපර්ස් 15ක් කරලා තියෙනවා. ඔය පේපර්ස් 15 කරත් පුතේ ඔය පේපර්ස් 15 කරත් පුතාට 75න් උඩ එනවා. ඔය පේපර්ස් 15 කරත් ඇති 75න් උඩ එනවා. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි පුතේ. අනිවාර්යයෙන්ම වෙන දේවල්. අද අන්පෙරව ටික නෑ. මොකද එයාලා කියපු දේවල් වලින් පුතේ මම දන්නවා මොකද්ද මේ කියන්නේ තත්තිය. හරි මොකද මීට එහාට පුතේ ගණන් අහන්න විදියක් නෑ. මේවා තමයි අහන්න පුළුවන් උපරිම දේවල්. ඊට අහන්න පුතේ පුතාගේ සිලබස් එකේ නැති දේවල්. සිලබස් එකේ දේවල් අහන්න නැහැ නේ එක්සෑම් එක කවදාවත්. එහෙනම් පුතේ මේකේ අනිවාර්යයෙන්ම අහන දේවල්. ඊළඟ පුතේ බලන්න. 6 වෙනි ගාන. ලඝු 10 පාදයට x සමානයි මේ 0.845 කියලා දිනවා. ලඝු 10 පාදයට y සමානයි 0.871 බිඳුව කියලා දිනවා. නම් ලඝු 10 පාදයට x බෙදීම y සොයන්න x බෙදීම y සොයන්න x බෙදීම y කියන්නේ පුතේ x බෙදීම y කියන්නේ මේ ලඝු අඩු කිරීමකට මේ අපි ලෑස්ති වෙන්නේ හදමුටක් ගාලා. මොකද පුතේ? ලඝු 6 ලඝු x බෙදීම y යගේ අහන්න පුතේ. අපිට දිය දෙනවා ලඝු 10 පාදේ තමයි 10 පාදයට x අගේ කීයද පුතේ 0.8යි 4යි 5යි 1යි. ලඝු 10 පාදයට y අගේ සමානයි 0.8යි 7යි 1යි බිඳුවයි. අගයන් දෙකම තියෙනවා. අන්න පුතේ මේ කියන්නේ බෙදීමක්. බෙදීමක් කියන්නේ පුතේ ලඝු අඩු කිරීමක්. ලඝු නිදි දාමුටක් ගාලා. ලඝු 10 පාදයට x බෙදීම y කියන අගය සමාන වෙනවා. ලඝු 10 පාදයේ x අඩු කිරීම ලඝු 10 පාදයට y x අඩු කිරීම y x කියන්නේ පුතේ 0.8යි 4යි 5යි 1න් අඩු කරනවා 0.8යි 7යි 1යි බිඳුවයි. y කියන්නේ x බෙදීම y. x අගය 8යි 4යි 5යි 1යි. ලඝු y කියන්නේ 8යි 7යි 1යි බිඳුවයි. ලඝු 10 පාදයට x බෙදීම y කියන්නේ ලඝු x අඩු කිරීම y. අඩු කිරීම උදේ ඉඳ ගන්නක් කෙනෙක් කමන්නේ.
එකෙන් බිඳුවක් 1යි 5න් 7ක් 4යි 4න් 7ක් බෑ 14න් 4ක් 7යි මෙතන මෙතන කීයද? මෙතන කීයදනේ? 7යි 7න් 9ක් බෑ. එහා පැත්ත ගත්තොත් 17න් 9ක් 17න් 8ක් ගියාම කීයද? 17න් 8ක් ගියාම ඕක පුතේ අඩු ගන්න මේ විදිහට 87යි 1යි බිඳුවෙන් 84යි 5යි එකක් නේ අඩු ගන්න. අපි අනිත් පැත්ත අඩු කරනවා. තේරෙනවද? කීයද අඩු ගන්න අනිත් පැත්තට? 9යි කීයද? 9යි 9යි මෙතන බිඳුවයි 10න් 5 5යි මෙතන 3යි සෝරි මෙතන 6යි 6න් 4ක් 2යි බිඳුවයි බිඳුවයි දශම පුතේ බිඳුවයි දශම බිඳුවයි 2යි 5යි 9යි මොකද පුතේ ඍණාගය අනිවාර්යයෙන්ම ඍණාගය ඔයාගේ තමයි පුතේ මේක අඩු කිරීමක් කියලා එන්නේ දාර්ශනික නීති විතරයි මේකේ ප්‍රයෝගී වුනේ මොකක්ද දාර්ශනික නීතිය ලඝු a විදීම් b සමාන ලඝු a ඍණ ලඝු b හයත් හරි 7 වෙනි ගාන වානුතේ 7 වෙනි ගානටක් ගාලා 7 වෙනි ගාන දැන් පුතාලා දැනගන්න ඕන ටියුට් එක මම මේ ටියුට් එක දෙන්නේ පුතේ ලබන සතියේ ටියුට් එක මේ හතිය දෙනවා සතියකට කලින් පුතාලා ටියුට් දානවා පුතාලා දැනගන්න ඕන තනිය මේක හදන්න කලින් හදන්න ඕන ඊට පස්සේ මම හදන්නේ නැහැ පුතේ හදපුවා හදන්නේ නැහැ 64 හතරේ බලයක් ලෙස දක්වන්න පුළුවන් පුතාට 64 හතරේ බලයක් කියන්නේ 4න් බෙදාගෙන යන 64 එහෙනම් පුතේ 4 බලයක් ලෙස දක්වන්න එමගින් පුතේ ලඝු 4 පාදේ 64 යගේ පුතාලා කිව්වනේ මම ලඝු 2 පාදේ 32 යගේ හෙව්වා කලින් වගේ ඒ ගාන වගේමයි මම එක හදන්නේ නැහැ ඒක වගේව හදන්නේ නැහැ කාලයක් පත යනවනේ පුතාට එක කලින් හදපු එක තේරුණා නම් මේක තනියම හදන්න පුළුවන් වෙන්න ඕන බැරි නම් පුතේ මට මැසේජ් එකක් දාන්න සර් මට මේ ගාන තේරෙන්නේ නැහැ සර් කියලා දෙන්න අනිවාර්යයෙන්ම කියලා දෙනවා හරි ඊළඟ එක x25 පහේ බලයක් ලෙස දක්වන්න පුළුවන් ලඝු පහේ පාදයේ 105 යගේ සොයන්න අරකම තමයි දැන් දෙකේ පාදයෙන් හැදුවා කලින් දැන් හතරේ පාදයෙන් හදන්න තියෙනවා පහෙන් පාදයෙන් හදන්න තියෙනවා පුතාට ඒ ටික තේරෙම කරන්න පුළුවන් කියලා මට තේරෙනවා හරි ඊළඟ එක 9 වෙනි ගාන ලඝු දෙකේ පාදයේ x සමාන 6 නම් x යගේ සොයන්න ඒකත් පුතේ හදලා තියෙන්නේ ආපහු මම ඕන කියලා දෙන්න ඒක පුතේ අගේ හදා ගන්න ලඝු දෙකේ පාදයේ x සමාන 8ක් කියලා ඒ හදා ගන්න පුතේ ගාන 9 වෙනි ගාන ලඝු දෙකේ පාදයේ x සමානයි 8ක් කියලා දාන්න. සෝරි 6 කවුන 6 දියගන්න. 6 දියගන්න. කවුන 6 දියගන්න. ප්‍රශ්න නැහැ 6 දියගන්න. හරි. 6 දියනම් පුතේ x යගේ සයන්න. x යගේ පුතා දන්නවද දාර්ශනික නීතියට මොකද්ද? මේ දර්ශකයා ලඝු හදන්න පුළුවන්. දර්ශකයක් ලඝු හදන්න පුළුවන්. ඒ වගේම ලඝු එකක් දර්ශක හදන්න පුළුවන්. ඒ පාදයමයි දර්ශකයේ ගත්තම හරි. දෙකේ 6 සමානයි x ඒකම තමයි මේ තියෙන්නේ. දෙකේ 6 කියන්නේ පුතේ දෙවරක් දෙක. දෙකයි දෙකයි තුනේ හතරයි පහයි. ඒක සමාන x ට. දෙක 4 2 8 64යි. 64යි x යගේ 64යි x යගේ 64යි. x යගේ 64යි. ඒක පුතා දැන් හදන්න පුළුවන්. ඊළඟ ගාන 10 වෙනි ගාන x25 පළේ වහයක් ප්‍රකාශ කරන්නේ ලඝු පහේ පාදයට 125 යගොස් යන අර කලින් ගියපු ගානම තමයි මේක හැදිලා තියෙන්නේ. ඇයි මේක මෙහෙම වෙන්නේ? පුතාට මම මේක උදාහරණයක් කියන්නම්. පුතේ 8 වෙනි ගානයි 10 වෙනි ගානයි සමාන වෙන්නේ ඇයි? උදාහරණයක් කියන්නේ 8 වෙනි ගානයි 10 වෙනි ගානයි සමාන වෙන්නේ ඇයි? පුතේ 8 වෙනි ගාන අහලා තියෙන්නේ O level වල 1988 1988 පුතාලගේ ගිය ආත්මේ හොඳේ පුතාලා 2011 නේ නේද දුව ඔව් සර් 2011 මේ පුතේ 1988 සමහරට මේ ගාන පුතාලගේ අම්මලා තාත්තලා හදලා ඇති. අම්මලා තාත්තලා පේපරේට කරලා ඇති. දැන් පුතාගේ උපන්දින 2011 නේ බොහෝ විට අම්මලා තාත්තලා කරලා ඇති. O level වලට.
ඒ ගාන තමයි පුතේ මේ අහලා තියෙන්නේ වගේ මං අහලා තියෙන්නේ. ඒකෙන් පුතාට මං අදහස් කරේ මොකද්ද? 88 අහපු ගාන පුතේ 1992 අහලා තියෙනවා. ඒ වගේම තමයි පුතේ මේ පාරවලලුත් 2020 ගාන 26 අහනවා. 18 ගාන 26 අහනවා. 19 ගාන 26 අහනවා. අපි දන්නේ නැහැ කවද ගාන අහන්නේ කියලා. හැබැයි පුතේ අපි ප්‍රැක්ටිස් කරන ගානට අපිට ලේසි. ඒ පළවෙනි දේ ඒක තමයි සර් කිව්වේ. මෙතනින් එහාට අහන දෙයක් නැත. පළවෙනි දේ. දෙවෙනි දේ. පුතාලා පුතේ කවදාවත් පුතාලා පේපර් එකක් අරගෙන මෙන්න මෙතන දක්වා හදනවද? නෑ. මම පුතේ 1980 ඉඳන් 2026 වෙනකම් පුතේ සියලුම ප්‍රශ්න සමරයිස් කළා. බලලා තමයි පුතේ මෙන්න මේ පේපර් හදන්නේ. එතන පුතාලා අවුරුදු කීයක් හවුනද? මෙතන කලින් 2026යි අර පැත්තේ 21යි. ඇයි 2007 වෙන්න බෑ? 26යි 21යි. කීයද? ගණන් පේපරේ 26යි 21යි. කීයද? ඇයි 2000 ඉඳන් 1980 ඉඳන් 2008 20යි. හරිද? 2007 වුණාට 21යි. 2026 කියන්නේ 47යි. අවුරුදු 47යි. අවුරුදු 47ක පුතේ O level papers කරනවා. ලේසි නෑ. O level papers සමරයිස් කරනවා කියන්නේ අවුරුදු 47ක ලේසි නෑ පුතේ. අවුරුදු 47ක papers කරනවා. 48 වෙනි පේපරේ තමයි පුතාට O level ලියන්න තියෙන්නේ. 47ක් කරපු දරුවෙට පුතේ 48 වෙනි පේපරේ නැති. ඒකයි මගේ පුතේ මගේ ආවොත් ඒක කියන එක අද මම ඒක තාම ලියලා නෑ. ඒක කියන එක පුතේ ඒක කියන එක පුතේ බලෙන් දීලා තියෙන්නේ ගන්න බැරි එකම හේතුව තමයි පුතා වැඩ කරේ නැත්තම් මට ගන්න හම්බෙන්නේ නැහැ. ඇයි මොකද මම බන්දේසික දාලා දුන්නාට පස්සේ මෙන්න පුතේ ඒක කියලා. අවුරුදු 47ක පේපර්ස් කරාට පස්සේ පුතා ඒක කරන්න අඩු ගානේ ඒක හැරලවක්වත් අඩු ගානේ පෙරලලවක්වත් ඒ ගාන බලන්න නැත්තම් පුතා නැවත නැවත කරන්නේ නැත්තම් පුතාට ඒක ගන්න බෑ පුතේ. කරන්න දෙන එකම දේ සර්ට කලින් පේපර් එක කරන්න ඕන. සර් කරාට පස්සේ ආපහු පේපර් එක කරන්න ඕන. දෙපාරක් කරන්න. එළිය මේ කියනවා. සර්ට කලින් පේපර් එක කරන්න එන්න ඕන පන්තියට. එතකොට පුතා දන්නවා පුතාට අමාරු දේවල්. සර්ට පස්සේ ආපහු පේපර් එක කරන්න ඕන. අන්න අමාරු දේවල් හදාගෙන ආපහු හදාගෙන යනවා. දෙපාරක් කරා පේපරේ. පේපරේ දෙපාරක් කරනවා. ඒක වදිනවා. සක්කරකට දේවල් කරන්න බෑ පුතාගේ. ඒක වළක්වන්න බෑ. අනිවාර්යයෙන්ම ඒක එන එක එනවාම තමයි. හරි. මොකද මම මේව ලකුණු හදලා තියෙන පුතේ ළමයින්ගේ. තාම උදාහරණයක් කියන්නම්. මට පුතේ 9 වසරේ පුතාලා හම්බුනේ සමහර පුතාලා පුතේ ලකුණු 21යි 19යි ඔය වගේ දරුවොත් මට හම්බුණා. ඒ අතර පුතේ 88යි 90යි දරුවොත් හම්බුණා. මට 88 90 දරුවන්ට මට බයක් නැහැ. මට පොඩි තල්ලුවක් දාන්න තියෙනවා. පුතේ ටික් ගාලා යන්න කියලා මෙයා ශනිකව යනවා. හැබැයි මට බය තියෙන්නේ මෙන්න මේ දරුවා. මට මේ දරුවා වටිනවා වගේම මේ 19 ඉන්න දරුවා වටිනවා. ලකුණු 19ක් ඉන්න දරුවා වටිනවා. මේ දරුවත් මට වටිනවා. පුතේ මෙන්න මේ දරුවා කොහොම හරි පුතේ මම 75 ගුණ තියන්න ඕන. ඒ තමයි මගේ ටාගට් එක. මේ දරුවා කොහොමද 75 උඩ ඉන්නේ. මේ දරුවා කොහොමද ඒක දැන් අතේ තියෙනවා. මේ දරුවා 75 යන තමයි සර්ගේ ටාගට් එක. සර්ගේ දක්ෂකම කියන්නේ ඒක. දැන් පුතේ මේ දරුවා කීයද ඉන්නේ? 57. මට හම්බෙලා පුතේ මාස 6ක් වගේ. මට හම්බෙලා මේ දරුවා මාස 6ක් වගේ. මාස 6කින් පුතේ මං හදලා දිනව ලකුණු 57කට. 19 ඉඳන් 54 යනවා කියන පුතේ ගේමක්. අනිවාර්යයෙන් මට වඩා ඒ දරුවගේ පැත්තෙන් කැපකිරීමක් තියෙනවා. මම කියන්නේ අහලා වැඩ කරනවා කියන එක. 57ට. තව එයාට ලකුණු කීයද ගන්න ඕන? ලකුණු 18 ගන්න ඕන. ලකුණු 18 ගන්න ඕනේ ඒකට. ඒ 18 පුතේ ඉතිරි මාස දෙකෙන් මම දන්නවා එයා කවර් කරනවා. මට හම්බුනේ මෙහෙමයි. මම දාන්නේ මෙතෙන්ට.
අම්මලා තාත්තලා සතුටුයි, ඒ දරුවට සතුටුයි, ඊට වඩා හැමෝටම වඩා මට සතුටුයි. මේ පොඩි එකා මම ගොඩ දැම්මා කියලා. අන්න මේ පුතේ සර්ලා ගොඩ දාන්නේ. හරි. ඒක පුතාලටත් මම ඒක වාදේශ මේ වළංගුයි. මොකද මම ටෙස්ට් වලින් තමයි අඳුනගන්නේ. ඒක තමයි ටෙස්ට් ලියන්න ඕන කියන්නේ. හරි. ඊළඟ ගාන. හරි. 11 වෙනි ගානත් හරි. 11 වෙනි ගානත් ඒ ගාන තමයි තියෙන්නේ. 12 වෙනි ගාන. ලඝු කණුක භාවිතා නොකරන පුතේ ලඝු 25 දන ලඝු 4 යගේ. අන්න පුතේ අලුත් ගාන. මම කියලා දෙන්නම් ඒක. වගු භාවිතා ගන්න බෑ ලඝු 25 දන ලඝු 4. අන්න පුතේ කීවෙනි ගාන දෙකේ? පුතේ ගාන තියෙන්නේ 12 වෙනි ගාන. 12 වෙනි ගාන. අන්න එක මම කියලා දෙන්නම්. ලඝු 25 දන ලඝු 4. පුතාට ලඝු කණක භාවිතා කරන්න බෑ. පුතා දන්නවා LG කියන්නේ පුතේ ලඝු 10 පාදෙට කියන එක කෙටි කරාම පුතාගේ පුතේ මේ LG කියන්නේ. පුතා මේ LG කියන එක සමානයි පුතේ ලඝු 10 පාදයේ කියන එක තමයි මේ කෙටි කරලා තියෙන්නේ. ලඝු 10 පාදයේ තමයි කෙටි මේ කියන්නේ LG කියලා. LG කියලා. අන්න ඒක තමයි මේ ඒ කියන්නේ මේ 10 පාදේ. එහා පැත්තේ 10 පාදේ. දැන් පුතා ඒක දන්නවා. 10 පාදේ සංඛ්‍යා දෙකක්. එහෙනම් පුතේ මේක ලඝු ගණක භාවිතා කරන්න පොගු භාවිතා කරන්න බෑ. මොකද කරන්නේ? මේ පුතේ ලඝු එකතු කිරීමක්. පුතාට එකතු කිරීමක් කියන එක ඔළුවට ආව ගමන්ම ලඝු වල සමීකරණයක් මතක් වෙන්න ඕන. එකතු කිරීමක් අපිට මේක ලඝු කයාලා වරහන් දාලා ගුණ කිරීමක් විදිහට ලියන්න පුළුවන්. අන්න පුතේ ලියමු. ලඝු 25 ගුණ කිරීම 4. ඒකම නේද පුතේ මේ උඩ තියෙන්නේ. ඒකම නේද පුතේ මේ උඩ තියෙන්නේ. එකම දේ පුතේ එකම දේ මොකද්ද? මේ එකතු කිරීම අපි ගුණ කිරීමක් විදිහට ලියාගත්ත ලඝු නීති විතරයි. දැන් පුතේ දන්නවා. ලඝු 25 4 100යි. ලඝු කියන එකත් අපි දන්නවා පුතේ මේ තියෙන්නේ ලඝු 10 පාදයට. ලඝු 10 පාදයට 100. 100 කීවෙනි බලයද? sorry 10 කීවෙනි බලයද 100 වෙන්නේ? 10 කීවෙනි බලයද 100 නේ? 10 වරක් 10 100යි 10 වර්ගය. එහෙනම් පුතේ උත්තරේ 2යි. 10 වර්ගය තමයි 100 වෙන්නේ. 100 වෙන්නේ. ලෝකරක වගු භාවිතා ගන්න නැතුව ශනිකව හැදුවා. හරි. මේ පුතේ අහනවා. මගේ පේපර්ලත් අහනවා. පුතාලගේ ඉස්කෝල ටීචර්ත් අහනවා. O level පේපර් හදන ටීචර්ත් අහනවා. ඉතින් අහන්න එපා. ඉතින් මේ උගන්නනේ අහන්න එපා. හරි. ඊළඟ පුතේ සමීකරණය දීලා දෙනවා අපිට. නම් ලඝු ගණක භාවිතා නොකොට වගු භාවිතා නොකොට පුතේ x යගේ උසයන්න. මොකද්ද මේ කියන්නේ පුතේ? ලඝු 13 වෙනි ගාන x කින් අඩු ගන්නවන ලඝු 2 සමානයි පුතේ ලඝු 3 ධන ලඝු 5. මේක පුතේ තියෙන පොඩි දෙයක්. ලඝු අඩු කිරීමක් කියන්නේ බෙදීමක්. LG x බෙදීම 2 තමයි මේ තියෙන්නේ. ලඝු එකතු කිරීමක් එහා පැත්තේ එකතු කිරීමක් කියන්නේ ගුණ කිරීමක්. LG 3 ගුණ කිරීම 5. මේ පැත්තේ LG එහා පැත්තේ LG. එහෙනම් පුතේ අපි මේ පැත්තත් LG කින් බෙදනවා එහා පැත්තත් LG කින් බෙදනවා. බෙදනවා කියන්නේ අපිට LG දෙපැත්තෙන්ම අයින් කරන්න පුළුවන්. මේ පැත්තෙත් LG කින් බෙදනවා මේ පැත්තත් LG කින් බෙදනවා. ඒ chance එක පුළුවන්. දෙපැත්තම LG කින් බෙදනවා. දැන් මොකද කරන්නේ? LG ට නෑ. කීයද පුතේ? x බෙදීම 2 සමානයි පුතේ 3 වාරයක් 5ට. දැන් මොකද කරන්නේ? ලේසි. 5 3 15යි 15 2 30යි. x සමානයි 30යි. 5 3 15යි 15 2 30යි. x සමානයි 30යි. අන්න පුතේ ලඝු 30 අඩු කිරීම ලඝු 2 තමයි සමාන වෙන්නේ ලඝු 3 වාර දන ලඝු 5ට.
ඔන්න පුතේ ඔහොමත් තියෙනවා ගණන්. කරේ මොකද්ද? ලඝු වල ගත්තා. අපි පුතේ සාමාන්‍ය දෙයක් සමීකරණේ තියෙනවා එකම දේ දෙපැත්තට කරොත් වැරද්දක් වෙන්නේ නැත. ඔළුවේ තියාගන්න හොඳට තියාගන්න ඔළුවේ. සමීකරණයක දැන් කොටා ගන්න. සමීකරණයක එකම දේ දෙපැත්තට කරොත් වැරදක් නැත. සාධාරණයි. පුතා සාධාරණයි. පුතා මැදිහත්. මේ පැත්තට කරනවා වගේම මේ පැත්තට කරන්න ඕන. ඒකයි. හරි. 13ත් හරි. ඊළඟ ගාන. ඊළඟ ගාන. සුළු කරන්න. ඒ වල ඍණ දෙකේ තුන්වෙනි බලය. මම පුතේ මේවා කලින් හදලා තියෙනවා. දර්ශක පාඩමේ හදලා දිනවා. මම ඒක කෙටියෙන් සුළු කරන්න. මම තේරෙන්නේ නැත්නම් පුතේ ආන්න. ඒ වල ඍණ දෙක කියන්නේ පුතේ තුන නම් මේ මොකද මේ? බලවල බල. බල ගුණ කරනවා. බල ගුණ කරනවා. මොකද? ඒ වල ඍණ දෙවාරයක් තුන කීයද? ඒ වල ඍණ 6යි. ඒ වල ඍණ 6යි. බල ගුණ කිරීම ගුණ කිරීම ඊළඟ එක ලඝු තුනේ පාදයට 9. ඒක ලේසි. පුතා දන්නවා 9 කියන එක අපි තුනෙන් බෙදාගෙන ඉන්න කලින් කරා වගේ කීවෙනි වර්ගයේද කියලා කීවෙනි කියන දර්ශකයේදී අපි හොයාගන්න ඕන. මේකේ වර්ගයේ එන්නේ. හරි. පුතාට ඒක හදන්න පුළුවන්. ඊළඟ 16. දර්ශක ආකාරයෙන් දක්වන ලඝු දෙකේ පාදයට 16 සමාන 4 එක මෙන්න මේක මේ විදිහට කන්වර්ට් කරගෙන තියෙන්නේ. පරිවර්තන කරන්න තියෙන්නේ. ඒක පුතාට ලේසි. මම ඒක හදන්නේ නැහැ. ලඝු ආකාරයෙන් දක්වන්න 3 වර්ගය සමාන 81යි. මේක පුතේ අපි දෙතන මේක ලඝු ආකාරයෙන් ලියන්න තියෙනවා. දෙපැත්තම අඩු කරලා ලියන්න තියෙන්නේ. හරි. ඊළඟ පුතේ 18 වෙනි එක. මම මේ හදන්න නැත්තේ කියලා දීපුවා. හදන්න ඕනේ නැහැ පුතේ කියලා දීපුවා. අලුත් දෙයක් එකයි පුතාට කියලා දෙන්න. හරි. ඒක තමයි ප්‍රශ්න පත්‍ර පන්ති කරන්න ඕනේ. එකම දේ මොට කරන්න ඕනේ නැහැ. එකම දේ මොට කරනවා කියන්නේ පුතේ තියරි පන්ති එක. තියරි එක තමයි උගන්න තියරි අවබෝධ කරගන්න. ඒ වගේ සර් කරනවා. තියරි පන්ති ඒ වගේ තමයි කරන්නේ සර්. එකම දේ කරලා ප්‍රැක්ටිස් කරනවා මේ තියරිය ඔලුවට දාන්න. ඊට පස්සේ පුතේ ප්‍රැක්ටිස් කරලා තමයි මේක එන්නේ. මේක පුතේ එකම දේ කරවන්නේ නැහැ. මේක නම් පන්ති. මේ එක දේවල් හදාගෙන ඔලුව කරකවන්න තමයි මේක තියෙන්නේ. හරි. හිතන්න පුරුදු කරගන්න තියෙන එක. 18 වෙනි ගාන. ලඝු දෙකේ පාදයට 5 සමාන. ඒ පාද සමාන. ලඝු දෙකේ පාදයට ඒ සමානයි 5 බව දී ඇතනම් ඒ හියගේ දෙකේ බලයන් කියන්නේ. ඒක පුතා දන්නවා කලින් අපි හැදුවා. ඉන්න පුතේ ඊළඟ ගාන ටික 19 වෙනි ගාන. මම 19 වෙනි ගාන හදනවා. 19 වෙනි ගාන ටිකක් හොඳ ගානක්. 19 වෙනි ගාන බලන්න. 19 වෙනි ගාන. සේරම ගාන ටික මම පුතේ හැමතිස්සම කියනවා. මම සේරම පුතේ හදන්නේ මේක සිංහල පන්තියක් නෙවෙයි. සිංහල පන්තිවල මෙයා පාස ගන්නවද? නෑ. සිංහල පන්තියක් පුතේ හැමතිස්සෙම අයන්නේ දැම්ම ලියන්න ඕන. ඉතින් ඒක ලියන්න බෑ යන්නේ දැම්ම. අයන්නේ වෙන්නේ පටන් ගන්න සිංහල. අයන්නේ නම් ලියන්න ඕන සිංහල පන්ති. අයන්න තමයි සිංහල පන්තියේ පළවෙනි අකුර. හැබැයි ගණන් පන්තියේ පුතේ එහෙම හදන්නේ නැහැ. ඒව කරන්නේ නැහැ ගණන් පන්තියේ. ගණන් පන්තියේ මේ විදිහට කරන්නේ. හරි. 19 වෙනි ගාන. කීවද පුතේ ගාන? පළවෙනි කොටස. ලඝු a සමානයි x. ලඝු a සමානයි x. දැන් පුතා දන්නවා LG කියන්නේ 10 පාදයේ කියන එක පුතා දන්නවා. ලඝු b සමානයි 2x. නම් ලඝු AB අගේ x ඇසුරෙන් සොයන්න. ලඝු AB. මොකද පුතේ AB කියන්නේ? ලඝු A ගුණ කිරීම B. ලඝු A ගුණ කිරීම B. ලඝු A ගුණ කිරීම B කියන්නේ පුතා දන්නවා ලඝු A ධන ලඝු B. ලඝු A ධන ලඝු B. ලඝු A කියන්නේ x. ලඝු B කියන්නේ 2x. පුතාට එක මල්ලට්ටියක් තියෙනවා එහා පැත්තේ මල්ලට්ටි දෙකක් තියෙනවා. පුතාගේ මල්ලට්ටියයි එහා පැත්තේ මල්ලට්ටි දෙකයි එකතු කරනවා. තේරෙම මල්ලට්ටි කීයද? 3යි. එහෙනම් මල්ලට්ටි 3යි. 3ix. පුතාගේ මල්ලට්ටියයි එහා පැත්තේ මල්ලට්ටි දෙකයි තේරෙම මල්ලට්ටි 3යි. 3ix.
හරි. ඊට පස්සේ කියන පුතේ දෙවෙනි කොටස LGX සමානයි 0.94යි 5.1යි 5.1යි LGY සමානයි LGY සමානයි 0.8යි 7යි 1යි 0යි නම් LGX බෙදීම y සොයන්න මේ වගේ ගානක් හැදුවද නැද්ද සර් LGX බෙදීම y LGX බෙදීම y ආයෙනම් පුතේ LGX බෙදීම y කියන්නේ ලඝු x අඩු කිරීම ලඝු y මේ වගේ ගානක් හැදුවා මම හරියටම ගාන කියන්නම් පුතේ රෙකෝඩින් එකේ තියෙනවා හරියටම මම ගාන කියන්නම් 6 වෙනි ගාන 6 වෙනි ගාන එතනින් පුතේ මම සනාථ කරනවා 6 වෙනි ගාන කියන්නේ පුතේ 1983 වගේ ගානක් ඔය 19 ගාන කියන්නේ පුතේ 2018 වගේ ගානක් 18 මට හරියට මතක නෑ 83 ගාන පුතේ 2018 ඒ විදිහටම අහලා තියෙනවා චුට්ටක් අකුරු ඉලක්කම් වෙනස් කරලා ඒ විදිහටම මොකද එකට දෙක දාන දෙකට තුන දාන හතට පහ දාන මේ වගේ ටික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මේක ගණන් වෙන්න බෑ ඉතින් පොඩ්ඩක් හිතන්න පුළුවන් වෙන්න බෑ. ඒව පුතේ වෙනස් කරනවා. ඒක හරි. හැබැයි පොදු සංකල්පය එකයි. මේකම තමයි හදන්න තිබුණේ. හරි. ඔන්න ඒ ගාන ටික ඉවරයි. පුතාට දැන් දාලා තියෙනවා මොන වෙන ගාන ටිකක්. ලඝු ගණක වගු භාවිතා කරලා මොකද කරන්න තියෙන්නේ? භාවිතා කර සුළු කරන්න ලැබුණු පිළිතුරු නිවැරදිදයි ගණක යන්ත්‍ර භාවිතයෙන් සොයන්න. දැන් ඉදිරිලා ගණක යන්ත්‍ර අපේ ගාව නෑනේ. ගණක යන්ත්‍ර භාවිතයෙන් සොයන්න. මම පුතේ මේ පැත්ත දැන් මකර ගන්නවා. මොකද පුතාට දැන් මේ සමීකරණ තේරෙන්න දැන් පුළුවන් කියලා මම හිතනවා. දැන් මම පන්ති පටන් ගත්ත වෙලාවේ නම් මේක කියලා දීපින්දා. දැන් පුතාට දින ගණන් හදන්න ලඝු ගණක භාවිතයෙන්. හදමු. ලඝු යන්නේ කොහොමද කියලා හොයාලා දෙන්න කියලා දෙන්න ඕන. පළවෙනි ගාන පුතේ. පළවෙනි ගාන 38.72 ගුණ කිරීම 1.0.0.03. ඔව් මේ සෝරි 0.2.3 බෙදීම 5.1 සොයන්න කොහොමද කියලා. පුතේ මෙන්න මේ වගේ ගානක් ආවොත් අපි ඕක පුතේ සමීකරණයේ අගයකට VG පදයකට පුතේ සමාන කරගන්න ඕන ඉස්සෙල්ලාම. හොඳට බලා ගන්න මේ ගාන කියලා දෙද්දි හොඳට බලා ගන්න. හොඳට අහගන්න කරන්න කොහොමද කියලා. එක ගානක් අල්ලගත්තොත් පුතේ පුතා ගොඩ. හරි? පුතා ගොඩ. හරි. හරි. බලමු. මේක පුතේ අපි VG පදයකට සමාන කරනවා. P සමානයි පුතේ 38.72 ගුණ කිරීම 1.0.0.3 බෙදීම 5.1. ඔන්න VG පදයකට සමාන කරනවා. දැන් පුතේ සාධාරණ වෙන්න ඕන. ලඝු ගණක භාවිතා කරන්නේ. මේ පැත්තෙත් ලඝු ගන්නව නම් එහා පැත්තෙත් ලඝු ගන්න ඕන. දෙපැත්තෙම ලඝු ගන්න ඕන. සමීකරණ සාධාරණ දේවල් කරන්න ඕන. ලඝු P 10 පාදයට P ලඝු 10 පාදයට 38.72 ගුණ කිරීම 1.0.0.3 බෙදීම 5.1. මේ පැත්තෙන් ලව් ගත්තා එහා පැත්තෙන් ලව් ගත්තා. සමීකරණ වැරද්දක් තියද? නෑ නෑ එකම දේ කරනවා නම් මේ පැත්ත දෙපැත්තම කරන්න ඕන සාධාරණව එච්චරයි. අනවශ්‍ය දේවල් කරන්න යන්න ඕන නෑ එකම දේ කරන්න ඕන. හරි. මේ පැත්ත තියාගත්තා. දැන් පුතේ එහා පැත්ත විසඳු කරන්න බාන්න. මේ උඩ කෑල්ල වෙනම ගන්න යට කෑල්ල වෙනම ගන්න. උඩ කෑල්ල පුතේ බාන්න තියෙන්නේ. මේක ගුණ කිරීමක් තියෙන්නේ. අපි ඒක ලියන වෙනම. ලඝු 10 පාදයට 38.72 ගුණ කිරීම 1.0.03. පුතේ යට තියෙන්නේ බෙදීමක්. අපිට ලියන්න පුළුවන් ලඝු
අඩු කිරීමක් විදිහට අඩු කිරීම ලඝු 10 පාදයට 5.1 මෙන්න පුතේ ගුණ කිරීමක් මොකද්ද ලඝු එකතු කිරීමක් විදිහට ලියනවා ලඝු 10 පාදයට 38.2 දාන ලඝු 10 පාදයට 1.03 ඍණ ලඝු 10 පාදයට 5.1 මෙන්න පුතේ මෙන්න කෑලි කෑලි එකතු වෙලා හැදෙන්නේ මොකද ගන්න දැන් අපි ලඝු පොත ගන්න ඕන ලඝු පොත ගන්න ඕන ලඝු පොත පුතාලා ගාව පුතාලා අච්චු පොතේ පුතේ අවසාන පිටුවේ ලඝු පොත තියෙනවා ගන්න අවසාන පිටුවේ ලඝු පොත තියෙනවා ඒකේ පුතේ හරි මොන පුතේ ලඝු ගණක පොත දැන් ලඝු ගණක කියලා පුතේ මෙන්න මේ ලොකු ටේබල් එකක් හම්බ වෙනවා ටේබල් දෙකක් තියෙනවා එක පැත්තක් මේක අනිත් පැත්තේ තියෙනවා ලඝු ගණක අනිත් පැත්තේ ටේබල් දෙකක් තියෙනවා වගු දෙකක් පුතේ මේකේ මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා මෙතන පුතේ අපි අගය තියෙනවා මෙතන මධ්‍ය අගය මෙතන මධ්‍ය අගය මේක මධ්‍යන්‍යාන්තරය එහෙමයි තියෙන්නේ ලඝු ගතිය පුතේ අපි දැනගන්න ඕනෑම සංඛ්‍යාවක විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ කොහොමද කියලා. ඇයි සර් මේ ලඝු වල විද්‍යාත්මක කරන්නේ? ඒක තමයි පුතේ හරියට સિદ્ધාන්ත ඉගෙන ගන්නවා කියන්නේ. නැත්නම් පුතාට කියනවා ඉස්කෝලේ හරි වෙන පන්තිවල ටීචර්ස් කිව්වොත් දෙකක් තියෙනවා එකක් දාන්න පහක් තියෙනවා හතරක් දාන්න 10ක් තියෙනවා 9ක් දාලා ලියන්න පුතේ කරන්න යන්න එපා සංකල්ප විඳලා නැතුව පුතේ ගණන් හදන්න එපා අපි උඩ හරි සංකල්පය ඇඩ් කරගත්තොත් පුතේ ඕන ගාණක් හදාගන්න පුළුවන් පහක් තිබ්බොත් හතරක් දාන එක කොහොමද එන්නේ කියලා ඔළුවේ තියෙන්න ඕන. ඔළුවේ තියෙනම් පහක් තියෙනවා හතරක් දාන එක හරි. හැබැයි ඔළුවේ තියෙන්න ඕන. ඒකයි පුතේ අපි විද්‍යාත්මක අංකණය කරන්නේ. පුතේ විද්‍යාත්මක අංකණය ඒ මොකද්ද පුතේ විද්‍යාත්මක අංකණය කියන්නේ පුතේ? ඕනෑම සංඛ්‍යාවක් බිඳුවත් 10ත් අතර සංඛ්‍යාවක ගුණිතයක් වාරයක් 10 බලයක් ලෙස ලැබීම. ඒ මොකද සර් ඒ කිව්වේ? බිඳුවයි 10යි අතර වෙන්න ඕන. ඒ වගේම 10 මොකක් හරි බලයක් විදියට ලියන්න ඕන. එක්කෝ 2 වෙන්න පුළුවන් මේකේ 3 වෙන්න පුළුවන් 4 වෙන්න පුළුවන් 5 වෙන්න පුළුවන් 6 වෙන්න පුළුවන් ඕනෑම 10 බලයක්. එතන බිඳුවක් 10 අතර බිඳු වෙනවද? නෑ. 10 එනවද? නෑ. බිඳුවයි 10 අතර කිව්වම බිඳුව චුට්ටක් වෙඩි. හැබැයි sorry. එකක් 10ත් අතර. එකක් අපි හරියට කිව්වොත් 1 සහ 10ත් අතර. 1 සහ 10ත් අතර. එක එනවා 10 එනවද? නෑ. 9.999999999 එනවා. හැබැයි 10 එන්නේ නෑ. 10ත් අතර කිව්වා 10 එන්නේ නෑ. 1 සහ 10ත් අතර 1 සහ 10ත් අතර සංඛ්‍යාවක් වාරයක් 10 බලයක් ලෙස ලියන්න පුළුවන් නම් පුතේ අපි හිතනවා විද්‍යාත්මක ලිවීම. ඒ සර් මොකද්ද කිව්වේ? ඒ තේරුන්නේ නෑ. මේ වගේ දැන් තේරෙන ගන්න මෙහෙමයි. 365 දැන් සර් කිව්වේ මොකද්ද? 1 සහ 10ත් අතර. පුතේ 1 සහ 10 අතර අපි ලියන්න පුළුවන් මේකේ දශම ස්ථාන පුතේ හැමිස්සෙම ඕන සංඛ්‍යාව මෙතන තියෙන්නේ. අග තියෙන්නේ. ඕනෑම පූර්ණ සංඛ්‍යා දශම ස්ථානෙට අග තියෙන්නේ. මෙතෙන්ට දශම ස්ථානට ගෙනාවොත් 36.5 නෑ. 3.65
1 සහ 10ත් අතර. ඔව්. 3.65 1 සහ 10ත් අතර. අන්න පුතේ. 3.65. දශම ස්ථානයේ කී පාරක් ගෙනාවද? 1යි 2යි. එහෙනම් පුතේ 10යි 2. අන්න පුතේ. විද්‍යාත්මක ගැලුවා 3.65 ගුණිත 10යි 2 තමයි පුතේ 365 කියන්නේ. 365 කියන්නේ විද්‍යාත්මකණයෙන් ලිවීම. විද්‍යාත්මකණයෙන් ලිවීම. 365 කියන්නේ 3.6යි ගුණිත 10යි 2. අන්න පුතේ 10 වලයක් ඉස්සෙල්ලා ලිව්වා. උන් ඔය විදිහට තියෙන උත්තේ අපි කියනවා විද්‍යාත්මකණයෙන් ලිවීම කියලා. තව උදාහරණයක් දෙන්නම්. තව උදාහරණයක් මම දෙන්නම්. 38යි 7යි 3යි 2 ඕක මොකද්ද සර් මේ? ඒත් දශම ස්ථානයේ තියෙන්නේ මැද. අපි කියන දශම ස්ථානයේ මෙතන ගෙනාවොත් 38යි නෑ මේක 3.8යි 7යි. ආන්න 3.8යි 7යි 3යි 2 ගුණිත කිරීම 10 2 2 2. ඒකට කියන අපි විද්‍යාත්මක අංකණයෙන් ලිවීම. හරි. ඇයි සර් ඕක කියන්නේ අපිට? ඒක තමයි ගන්නන්න හේතුවක් වෙන්නේ මේ ලඝු ගණක බලන්න. ඔන්න පුතේ බලන්න හැටි තියාගන්න. 38.72 38.72 පුතා කියන්න 38.72 විද්‍යාත්මක ලිව්වොත් 3.872 ගුණ කිරීම 10 පළවෙනි බලය. අන්න ලඝු 10 පාදයට 3.872 ගුණ කිරීම 10 පළවෙනි බලය. දාන 1.003 විද්‍යාත්මකනේ සර් මේ 1.10 අතරනේ 1.10 අතර පුතේ විද්‍යාත්මක ලියන්නේ 10 බිඳුවෙනි බලය දාලා ලඝු 10 පාදයට 1.003 10 බිඳුවෙනි බලය අඩු කිරීම ලඝු 5.1 සර් 1.10 අතරනේ 10 බිඳුව දාලා ලියමු ලඝු 10 5.1 ගුණ 10 බිඳුවෙනි බලය. ඇයි සර් කරන්නේ මේක? දැන් කියලා දෙන්නම් කරන හැටි. මෙන්න පුතේ 10 1 නම් බය නැතුව 1.0 1.38 7 2 බලනවා. ලඝු එක පුතේ ලඝු වල අංකෙ පුතේ 38 බලනවා. මධ්‍ය අගය මෙතන 7 තියෙන තැන බලන පල්ලෙහාට. ඒකට පුතේ මෙතන 7 2 කියන තැන පුතේ මේ අගය එකතු කරනවා. 38 මධ්‍ය අගය 7 කියන තැන බැලුවා. ඒකට මධ්‍ය අගය කියන අංකයව එකතු කරා. ඉතින් බලන්න 38 7 කීයද කියන්නේ පුතේ? 38 7 කියන්නේ පුතේ 58යි 77. 58යි 77. මෙතන පුතේ එනවා 58යි 77. 38 7. 58යි 77. ඒකට පුතේ එකතු කරන්න ඕන 2 මධ්‍යන්තරේ 2 38 7 බැලුවා 58යි 77 මධ්‍යන්තරේ 2 කියන පුතේ එතන තියෙන පුතේ 2 අන්න පුතේ දෙකක් එකතු කරනවා කීයද 5යි 8යි 7යි 9යි අන්න ඒ යගේ පුතේ අපි මෙතන ගන්න දානවා 5යි 8යි 7යි 9යි එකතු කිරීම මෙන්න පළවෙනි එකේ ලඝු ලිව්වා වගු භාවිතයෙන් දෙවෙනි එක 1.003 10 බිඳුව 10 බිඳුව නම් පුතේ 0.10 බිඳුව නම් ඔන්න ඔක තමයි පුතේ විද්‍යාත්මක කරන්නේ 10 බලය 5ක් නම් 5.10 10 බලය 8ක් නම් 8.10 10 බලය 10ක් නම් 10.10 අන්න දැන් පුතාට පන්තියේ කලින් පන්තියේ සර්ලා ඉතින් කියලා දුන්නේ දෙකක් තිබ්බොත් එකක් දාන්න පහක් තිබ්බොත් හතරක් දාන්න කියන එක බලන්න පුතේ සංඛ්‍යා 2යි එකක් දාලා ලියන්නේ සංඛ්‍යා 1යි බිඳුවක් දාලා ලියන්නේ දැන් පුතාට තේරෙනවා ඇයි සර් ඒක කිව්වේ කියලා ඒ සංකල්පේ ඔළුවේ තියාගෙන තමයි පුතේ මේ කෙටි ක්‍රම වලට යොදාවන්න ඕන ඒ සංකල්පේ පුතේ අනිවාර්යෙන් ඔළුවේ තියෙන්නම ඕන පුතාලා 11 ගියට පස්සේ ඍණ හදන පුතේ වියුති ගණන් පුතේ ඔය සංකල්ප නැත්තම් ආයි විනාසයි
විනාසයි. එතකොට වෙන දෙයක් නේ කියන්නේ. එතකොට පුතේ පහක් තිබ්බොත් හතරක් දාන්න බෑ වියුති ගණන් වල. වියුති කියන්නේ ඍණ හොඳ ඍණ. දැන් පුතාලා මේ 10 වසරේ නෑ 11 වසරේ පුතාලා දන්න එක ඍණ ගණන් කොහොමද හදද්දී මේ එහෙම කරන්න බෑ කියලා. ඒ සංකල්පේ නෑ. ආ. මේකේ පුතේ හරියට සංකල්ප ඉගෙන ගන්න කියන්නේ. එතන පුතේ මේකේ 10 බිඳුවේ 3 බලනවා. මෙතන පුතේ 10 මේකේ බිඳුවේ මෙතන මධ්‍යන්තරේ 3 ආවෙනවා. අන්න පුතේ මේ අගේට මෙන්න මෙතන අගේ එකතු කරනවා. 10 බිඳුව බලන්න ඉස්සලා 10 බිඳුව 10 බිඳුව කියන්නේ පුතේ 0.0 10 බිඳුව 3 කියන්නේ පුතේ 12යි. බිඳුවයි 12 එකතු කරනවා. 0.0යි 1යි 2යි. පුතේ 0.0යි 1යි 2යි අඩු කිරීම. ලඝු 5.1 10 පාද 5.1 10 බිඳුව කියන්නේ 0.5යි 1 කියන්නේ මොකද්ද මේ 51 බිඳුව 51 පුතේ බිඳුව බැලුවා 51 බිඳුව එන පුතේ 51 බිඳුව තියෙන පුතේ 70යි 76 70යි 76 ඔන්න පුතේ අපි ලඝු ආකාරයෙන් හැම එකම ලිව්වා. දැන් මොකද කරන්නේ? මේක සුළු කරන්න ඕන. දැන් පුතාට තියෙන දශම ස්ථානයට සුළු කරන්න. පුතේ සුළු කරද්දි මොකද්ද මේ කරන්නේ? වටන දෙයක් කියලා දෙන්නම්. වටන දෙයක් කියලා දෙන්නම්. කවදාවත් පුතේ ඕක සුළු කරද්දි කටුවැට කොලයක් තට්ටු කරලා ඉල්ලගෙන නැත්නම් පුතා ගාව දිනන කොලයක ඕක ගාන හදලා මේකට උත්තරේ දාන්න එපා වර්ධිනවා එපා අරහෙන් ගන්න 2 මෙහෙන් පුතා ලියන්නේ 5 අරහෙන් ගන්න 7 පුතා ලියන්නේ මේකේ 3 දෙපැත්ත බලද්දි පුතේ පුතාට වෙලාවක් යනවා ගාන හරිය ලියා ගන්නත් අපහසුයි එහෙනම් පුතේ මෙතනම ඉරක් ගහ ගන්න පැත්තේ මේක ලියා ගන්න පුතේ 1.5යි 8යි 7යි 9යි ඒක ලියා ගන්න පුළුවන් ඉරක් ගහගෙන ලියා ගන්න යා පැත්තේ දාන මේක මොකද 0.1 ඒක ගන්න 0.1 1යි 2 ඒක ඉස්සර එකතු කරා එතරම් තමයි පුතේ හොඳේ ආයි වෙන තැනක් නැහැ ඉරක් ගහගත්තා එහා පැත්තෙන් එතරම් තමයි වෙන කට වෙඩ තරන්නේ ඔය දෙබලන් 9 2 1 එකක් ඉතිරි 7යි 1 8 1 9යි 8යි 5යි බිඳුවයි අන්න පුතේ මේ දෙක තුරාම 0.5යි 8යි 9යි 1යි සෝරි 1.5යි 9යි 1යි දැන් තව අඩු කරන්නක් තියෙනවා අඩු කරන්න පුතේ 0.7යි 0.7යි 6ක් අන්න පුතේ අඩු කරා ඔන්න පුතේ අඩු කරා බලන්න පුතේ 11 6ක් 5යි මෙතන පුතේ 8යි 8න් 7ක් 1යි මෙතන පුතේ 8මයි මෙතන 5න් 7ක් බෑ 15න් 7ක් 8යි 7යි 15යි අන්න පුතේ සුළු කරාම නෝ 0.8යි 8යි 1යි 5 8යි 8යි 1යි 5 මෙන්න පුතේ මේකගේ තමයි 0.8යි 8යි 1යි 5 8යි 8යි 1යි 5 දැන් උතනින් හරිද ඕක තමයි පුතේ මේ සුළු කරගෙන ආපු මොකද්ද ලඝු 10 පාදයට p කියන අගය තමයි පුතේ 0.8යි 8යි 1යි 5 කියන්නේ ඒකනේ මේ උත්තරේ අපිට ඕන p අගය එහෙනම් පුතේ අපි බලන්න මොකද ඇන්ටිලොග් බලන්න ඕන මම මේ මැද හරිය මකනවා පුතේ මොකද මම දන්න දැන් පුතාට මේ ටික පුළුවන් හින්දා මම මේක මකලා දානවා මැද හරිය මොකද මට ඉඩ මදි හින්දා හරි මේක බලන්නම් හරි දැන් පුතේ ඇන්ටිලොග් බලන්න ඕන පුතාට අන්තිමට ආව උත්තරේ මම මෙතෙන්ට ගන්නවා ලඝු 10 පාදයට p කියන අගයන පුතේ 0.8යි 8යි 1යි 5 8යි 1යි 5 එතකොට මේක මම කදානවා දැන් පුතේ p හොයන්න ඕන පුතාලා දන්නවා p හොයනවා කියන්නේ ඇන්ටිලොග් බලන්න ඕන දෙපැත්තෙම ප්‍රතිලඝු බලන්න ඕන පුතේ මේක ප්‍රතිලඝු බලුවට පස්සේ p සමානයි ඇන්ටිලොග් 0.88යි 15 8යි 8යි 1යි 5 8යි 8යි 1යි 5 පුතේ දැන් පුත ගත්තා පුතාගේ
මුල ඉඳන් බලාගෙන මුල ඉඳන් පුතේ මේක බින්දුවෙන් පටන් ගන්න පුතේ වැඩි වෙන පිළිවෙල තියෙන්නේ. අන්තිම දේ 99999 තියෙන අන්තිම උත්තරේ. බින්දුව ඉඳන් බින්දුවයි ඉඳන් පුතේ 99999 ගන්න තියෙන්නේ. ඒ අතරේ පුතේ 8යි 8යි 1යි 5 කියලා ගෙවුත් තියෙනවා. දැන් බලන්න පුතේ කොනක ඉඳන් බලාගෙන යන්න 8යි 8යි 1යි 5 කොහෙද තියෙන්නේ කියලා. 8යි 8යි 1යි 5 8යි 8යි 1යි 5 8යි 8යි 1යි 5 8යි 8යි 1යි 5 8යි 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 1යි 5 8යි 8යි 1යි 4 තියෙනවා. 8යි 8යි 1යි 4 කියන්නේ පුතේ දැන් පුතාට අහු වෙනවා මේ වගේ තැනක්. උන්න පුතේ වගු දෙක මෙන්න මෙතන පුතේ අපිට දෙනවා 8යි 8යි 1යි 4 කියලා. පුතා බලන්න මේ පැත්තේ මොකද තියෙන්නේ? ඒ පැත්තේ පුතේ 76. පුතා උඩ බලනවා ඊට පිළි. උඩ තියෙනවා පුතේ මධ්‍යන්තරේ 1. 76 1. අපි ඒක ලියා ගන්න ඉස්සෙල්ලාම. 76 1. දැන් පුතේ අපිට 8යි 8යි 1යි 4යි අපිට උනේ 1යි 5 ඕන. තව චුට්ටක් එහාට ගියාම අන්න පුතේ පළවෙනිට වුණා මධ්‍යන්තරේ මෙතන පුතේ මෙතනගේ එකක් එකතු කරා නම් පුතේ අපිට 15 වෙනවා. අන්න පුතේ මධ්‍යන්තරයේ අන්තිම එකත් ලියා ගන්න. ලියා ගන්න. දැන් පුතේ මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? මේක ලියලා පුතේ අපි ගත්තේ පුතේ මෙන්න මේ කෑල්ල විතරයි හොයාගත්තේ. ඒතර පුතේ අපි කරන්නේ පළවෙනි දශම ස්ථානට ලියලා 10 මෙන්න මේ කියන්නේ බලය බිඳුවෙනි බලය. අන්න පුතේ බිඳු බලය එකයිනේ කොහොමත් එකයි 7.6යි 1යි 1. ඒක තමයි පුතාට ටීචර් කියන්නේ ඇන්ටිලොග් වල බිඳුව නම් ඒ යගේම දාන්න එකක් නම් එකක් පන්නලා තියන්න දෙකක් නම් දෙකක් පන්නලා තියන්න කියන එක තමයි. හේතුව මේ විද්‍යාත්මකනේ අනිත් පැත්තට වැලීම. මේක විද්‍යාත්මකනේ කියන්නේ මේක තමයි පුතේ ලඝු වලින් ලියන්නේ මේක. අනිත් පැත්ත හිතුවොත් මේක තමයි විද්‍යාත්මකනේ මේක තමයි සාමාන්‍ය සංඛ්‍යාව. සාමාන්‍ය සංඛ්‍යාව විද්‍යාත්මකනේ හැරෙව්වා විද්‍යාත්මකනේ ලඝු වලට හැරෙව්වා. අන්න පුතේ p වලගේ සමානයි කීයද? 7.6යි 1යි 1යි. 7.6යි 1යි 1යි. සම්පූර්ණම ගාන මම හිමිසරේ කියලා දුන්නේ පුතේ. නෙතු දුවට තේරුණාද? දිනසු දුවට තේරුණාද? ඔව් සර්. හරි. හරි. තව එක ගානක් මම හදන්නම්. ගණන් මේකේ 5ක් 6ක් තියෙනවා. පුතාලා ගණන් හදන්න තියලා තියෙනවා. මම මේක හිමිසරේ පැහැදිලි කරේ පුතේ. ඒක තනි ගානක් එකතු වෙන හින්දා. තව මම එක ගානක් හදලා එතකොට ටියුට් එක ඉදිරි ගාන ටික පුතාලා හදන්න ඕන. ඒ ගණන් වල පුතේ මොකක් හරි තේරෙන්නේ නැති ගානක් තියෙනවා නම් අනිවාර්යෙන් සර්ගේ අහලා දැනගන්න ඕන. පුතාට ඒකක් ඕන නම් ඒක මම කියන්නේ. මොකද සර් ඒක දීලා තියෙන්නේ බන්දේසියක ගන්න නොගන්න එක පුතාගේ අතේ වැඩක්. දැන් උණුවේ තියෙන්න ඕන මම යනවා ඒ 9කට. මම කාගෙන හරි 9ක් කරනවා. කොහොම හරි කරනවා කියන එක ඔළුවේ තියෙන්නම ඕනමයි. හරි. ඊළඟ. ඊළඟ පුතේ මම හදනවා දෙවෙනි ගාන. ඒකම දෙවෙනි ගාන. මොකද පුතේ තියෙන්නේ 75.2.3 ගුණ කිරීම 131.2 බෙදීම 5.74 ගුණ කිරීම 95.2 2 3 131 හරි. ඔක තමයි ගන්න තියෙන්නේ. දෙවෙනි ගාන. මොන පුතේ මම දවස් ගාන මේ ඉක්මනට හදනවා. දැන් පුතා දන්නවා හදන විදිය. පුතේ ඉස්සලා මොකද කරේ? සමාන කරා වීජ සංකේතයට. p සමානයි 75.2 ගුණ කිරීම 131 ගුණ කිරීම 1.2 බෙදීම 5.74 වාරයක් 95.2. දැන් පුතේ මේක අපි ලඝු වලින් ලියනවා. ලඝු 10 පාදයට p සමානයි. ලඝු 10 පාදයට 75.2 ගුණ කිරීම 131.2 බෙදීම
5.74 ගුණ කිරීම 95.2. දැන් එක එකමෙදී බෙදීමක්නේ. ලඝු අඩු කිරීමක්. ලඝු 10 පාදයට 75.23 ගුණ කිරීම 131.2 බෙදීම අඩු කිරීම. ලඝු 10 පාදයට 5.74 ගුණ කිරීම 95.2 බෙදීම අඩු කිරීමක් ඉදිරි කරගත්තා. දැන් මොකද ගන්නේ? ගුණ කිරීම අපි එකතුවක් විතර ලියා ගන්නවා. ලඝු 10 පාදයට 75.23 ධන ලඝු 10 පාදයට 131.2 ඒකට පුතේ අනිවාර්යයෙන් දා ගන්න. අඩු කිරීම මෙවද ලඝු එකතු කිරීමක්. ඒක ඇතුලේ ලඝු 10 පාදයට 5.74 එකතු කිරීම ලඝු 10 පාදයට 95.2. ඇයි ඒක ලොකු වරණක් දාගත්තේ? නැත්තම් මේකත් එක්ක පුතාට මේක අඩු කිරීම මේක ආපහු එකතු කිරීමක් වෙනවා. ඇයි මේ ධන දැන් මේ ධනය ඍණය යද මේ මුළු වගේම තමයි අඩු වෙන්නේ. මේ මුළු වගේම තමයි එකතු වෙන්නේ. මේ මුළු වගේ අඩු කර ගන්න ඕන. ඒක මේ තඩි වරහණක් දාගත්තේ. දැන් පුතා බලනවා. ලඝු 10 පාදයට 7 5යි 2යි 3 කියන්නේ 75 කියන්නේ 7.5යි 2යි 3 ගුණිය 10 පළවෙනි බලය. නේ? 75.2යි 3 කියන එක පුතේ විද්‍යාත්මක ලිව්වොත් 7.5යි 2යි 3 ගුණ කිරීම 10 පළවෙනි බලය. 131.2 කියන එක විද්‍යාත්මක ලිව්වොත් 1.3යි 1යි 2 ගුණ කිරීම 10 දෙවෙනි බලය. 5.74 කියන එක විද්‍යාත්මක ලිව්වොත් 5.74 ගුණ කිරීම 10 බිඳුවෙනි බලය. 95.2 විද්‍යාත්මක ලිව්වොත් 9.5 ගුණ කිරීම 10 පළවෙනි බලය. අනුපතේ විද්‍යාත්මකව ලියාගත්තා. දැන් මොකද ගන්නෙ? අන්න එක දාන්න තියෙන්නේ. 75.2 ඇතුළේ කියන්නේ 7.5 ඇතුළේ කියන්නේ 10 පළවෙනි බලය. 10 පළවෙනි බලය කියන්නේ පුතේ 1.75. 75 2 3 බලනවා. 75 2 3 බලනවා. 75 2 3. 75 2 3. 75 2 කියන්නේ පුතේ 87යි 62යි. 87යි 62යි. 3 කියන්නේ පුතේ එතන දෙකක් එකතු වෙනවා. 87යි 64යි. දාන. මේ 132 කියන්නේ 10 2 කියන්නේ 2.5. 13 1 2 බලමු පුතේ. 13 1 2. 13 1 2 කියන්නේ පුතේ 6යි. 11යි 73ට. 11යි 73ට පුතේ 6ක් එකතු කරලා තියෙන්නේ. 11 73ට 6ක් එකතු කරලා තියෙන්නේ. 11යි 79යි. 11යි 79යි. අඩු කිරීම 5.74 කියන්නේ පුතේ 10 දැන් බිඳුවේශම 57.4 කියන්නේ පුතේ 57.4 කියන්නේ 57.4 කියන්නේ පුතේ 75යි 89. 75යි 89 එකතු කිරීම 95.2 කියන්නේ පුතේ 9.5 දෙක 10 පළවෙනි බලය. එහෙනම් පුතේ 1.5. 95.2 කියන්නේ පුතේ 95.2 කියන්නේ 97යි 86. 97යි 86. 97යි 86. දැන් කෑලි දෙකක් තියෙනවා. දැන් සර් කිව්වා කොහේවත් ඌව එකතු කරන්න යන්නේ නැහැ. ඉරක් ගහලා එකම තැන එකතු කරන්නේ. කටු වැඩ කියලා දේවල් නැහැ ගණිත ලෝකේ. කටු වැඩයි ගානයි කියන්නේ එකම දේ තමයි ගණිත ලෝකේ. අන්න හරි. 1.8 හතයි. ආය හතර. 2.1 7යි 9. ඒක තුන තියෙන්නේ. මේ දෙක තුන තියෙන්නේ. 1 1 9යි 8යි 7යි 6යි 4යි. 7යි 4යි 13 9යි 4 13 දෙකක් ඉදිරි 14 9 එකක් ඉදිරි 9යි 9යි 3යි 3.99යි 4යි 3. එහා පැත්තෙන් අපි ලියා කරන අනිත් එක 0.75යි 5යි 7යි 5යි 8යි 9 ඒක එකතු කරනවා පුතේ 1.9යි 7යි 8යි 6යි 0.7යි 5යි 8යි 9ට 1.7යි 9යි
9 7යි 8 6යි. ආ පුතේ ඒක දුනාම 15 5 එකක් ඉතිරි. 8 16 17 එකක් ඉතිරි. 8 7 5 12 13 එකක් ඉතිරි. 9යි 7 10 16 17 එකක් ඉතිරි. 2.73යි 75. අන්න ඒ දෙක පුතේ අඩු කරනකොට මෙතනින් අපි ලියාගත්තා 2.73යි 7යි 5. දැන් මොකද කරන්නේ? 3න් 5ක් බෑ 13න් 5ක් 8යි. 3න් 8ක් බෑ 13න් 8ක් 13න් 8ක් 6යි. 6යි. මෙතන 8යි 8න් 3ක් 8න් 3ක් 5යි. මෙතන තියෙන 9 9න් 7ක් 2යි. 8න් 3 එකක් 3 දෙයක් 1යි. පුතේ 1.25යි 6යි 8. 1.25යි 6යි 8. ඒක තමයි පුතේ ලඝු 10 පාදයට p කියන්නේ. p කියන පුතේ අපි යනවා ඇන්ටිලොග්. කීයද? 1.25යි 6යි 8. 2.7යි 3යි 7යි 5. හරියට හරි. නේද දුව හදන්නේ? ඒක හොඳයි පුතේ. හදන්න හොඳයි. තනියම හදන්න පුතේට කලින් පුළුවන් උත්තරේ දෙන්න පුතේ. හරි. දැන් පුතේ ඇන්ටිලොග් බලන්න ඕනේ 1.25යි 6යි 8. අන්න පුතේ. 1 කියන එක අපි අමතක කළා. 25යි 68 කියන එක ලඝු පුතේ හොයන්න කොහෙද තියෙන්නේ කියලා. 25යි 68. 25යි 68 කොහෙද තියෙද බලන්න පුතේ. 25යි 68 25යි 68 25යි 68 25යි 53 තියෙන්නේ නේ 68 නෑ 77 ඊට පස්සේ තියෙන්නේ 25යි 53 තමයි තියෙන්නේ 25යි 53 තියෙනවා ඒක තියෙන්නේ පුතේ මෙතන 18 තියෙන මේක 18 බිඳුවේ දැන් පුතේ අපිට 68 නේ ඕන 68 පුතේ තව 15ක් මදි 15ක් මදි පුතේ අපි යනවා පුතේ 15ක් එකතු කරන්න අන්න පුතේ 14ක් තියෙනවා 14 තියෙන මධ්‍යන්තරේ 6 6 ආයෙනම් පුතේ 18 බිඳුවේ 6 18 බිඳුවේ 6 මං කිව්ව පළවෙනි දශම ස්ථානෙදී දීලා කීයද 10 මේ එක කියන්නේ 10 පළවෙනි බලය. ඒක තමයි මේ 10 පළවෙනි බලය. අන්න පුතේ මේක 10න් ගුණනවා කීයද? 18.06යි උත්තරේ. 18.06යි උත්තරේ. පුතේ මෙන්න මේ ගාන සුළු කරාම ලඝු වලින් සුළු කරාම පුතේ උත්තරේ අපිට 18.06ක්. ඇන්ටලොග් බලලා ලඝු බලලා තේරුම් කරාම ඔය ගාන එනවා. ඔය ගාන දිනිසු දුවට නිතු දුවට තේරුණාද? තේරුණාද පුතේ? සම්පූර්ණ ගානම නිතු දුව දිනිසු දුව ඔව් සර්. හරි දිනිසු දුව තේරුණා දෙනවා. හරි ප්‍රශ්නයක් නැහැ. හරි එහෙනම් පුතේ ඉතිරි අභ්‍යාස ටික මේක තියෙන ඉතිරි අභ්‍යාස සියල්ලම පුතේ සියල්ලම පුතා ඉවර කරන්න ඕන. ඉතින් මේ වගේම ගණන් තව 6න් දෙකක් ඉවරයි 4ක් තියෙනවා. ඒ 4 තනියම හදන්න ඕන. අමාරු දේවල් තියෙනවා සර්ගෙන් අහන්න ඕන. ඒ වගේම මම අභ්‍යාසෙත් මේ ප්‍රශ්න වලට ඉතිරි කරගෙන ආව ටිකක්. ඒ කියන්නේ කරපුවා ආපහු මම කරේ නෑ. වෙලාව වෙනස් වෙන අපරාධයක් හින්දා. හැබැයි පුතාලා ඒවා කරලා ඉවර කරලා ටියුට් එක සම්පූර්ණ කරන්න ඕන. අමාරු ගණන් සර්ගෙන් අහන්න ඕන. හරි පුතේ. එහෙනම් අදට මම පන්ති නිමා කරනවා. පුතේ බොහෝ විට මේ සෙනසුරාදා පුතාලට අමතර පන්තියක් මම දාන්න ඉඩ තියෙනවා. මොකද මම ලබන මාසයේ මුල් සතියේ රට යනවා. සතියකට මම යනවා. ඒතකොට ඒ සතියේ අමතර පන්ති තමයි මේ මාසේ සෙනසුරාදා දාන්නේ. එහෙම වුණොත් මම පුතාලව දැනුවත් කරනවා මේ සෙනසුරාදා මෙන්න මේ ටයිම් එකට බොහෝ විට මේ ටයිම් තමයි සෙනසුරාදා රෑ 7ට අමතර පන්ති දෙනවා. පුතාට ඒක සහභාගී වෙලා ඒක කවර් කරගන්න පුළුවන්. පුතාට අඩුපාඩුවක් වෙන දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මම හේන් වෙලාවේ ලංකාවෙන් පිට හිටියත් පුතාට ඒ ටයිම් එකට පේපරේ තියෙනවා. ඒතර අමතර පන්තියකුත් තියලා දෙනවා, පේපරේකුත් තියලා දෙනවා. ඒතර පුතාලට පන්තියට කවදාකවත් පාඩු කරන්නේ නැත. අමතර පන්තිවල හැස ඒක වැඩියෙන් උගන්වනවා ඇත. හොඳේ? හරි. ඒ වගේම පුතේ පන්ති බේස්වල පුතේ ගෙවල් නැති හරි අමතක වීමක් හරි දුරපුතෙක් ඉන්නව නම් පුතේ අනිවාර්යෙන් මේක මේ මාසය තුළ ඉවර කරන්න. ඒක ඇතර ඉවරයි. අපි ලබන මාසෙට මේ පටන් ගන්න පුළුවන්. පේපර් එක ගැන අවධානය යොමු කරන්න. අමතර පන්ති ගැන මම කියන්නම්. හරි. එහෙනම් පුතේ මම අන්තර පන්ති නිමා කරනවා. දාල හැමෝටම බුස්සන්නයි. බුස්සන්නයි පුතේ.
good night sir. good night පුතේ.